හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් සාදරම් පිළිගන්නවා ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ටෙක් ක්වෙස්ට් by කැලුම් YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ගෙනාවේ WhatsApp එකට අලුතෙන්ම ආපු Meta AI එකක් ගැන. ඉතින් මෙන්න මේ Meta AI එක WhatsApp එකට ලංකාවේ ගොඩ දිනෙට තාම ඇවිල්ලා නැහැ. සමහරක් අයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ඒක මොන වගේද කියලා. ඉතින් ඕගොල්ලන්ගෙත් ඇවිල්ලා නැත්තම් බය වෙන්න එපා. ඉදිරියට මේක එනවා. ඉතින් ඔයාලා එක දෙයක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ. ඔයාලා මුලින්ම Play Store එකට ගිහිල්ලා WhatsApp එක අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් මම ඉදිරිය Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා ගහනවා. WhatsApp කියලා ගැහුවට පස්සේ ඔයාලගේ මෙන්න මෙතන අප්ඩේට් කියලා තියෙනවා. ඔයාලා මෙන්න මේ අප්ඩේට් කියන එක ක්ලික් කරලා WhatsApp එක අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා WhatsApp එක ඕපන් කරගන්න. මෙන්න මෙතන ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතනින් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා Meta AI icon එක මෙන්න මෙතෙන්ට. ඉතින් මෙන්න මේ කුඩක සරයක් ටච් කරන්න මේක ඇවිල්ලා නැත්තම් ගොඩක් දෙන්නට ඇවිල්ලා නැතුව ඇති සමහර විට ඇවිල්ලා නැත්තම් බය වෙන්න එපා. ඔයාලට ඉදිරියට මේක එනවා. ඉතින් මේක ගොඩක්ම සුපිරි image generate කරගන්න, photo generate කරගන්න සුපිරියක් තමයි. ඉතින් මම මෙතන hi කියලා මේකට යවනවා. පාට පේන තේ ශනිකවම උත්තරයක් ආවා. මං ඉතින් දැන් කියලා දෙන්නම් මේකේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙතන ගහ ගන්න ඕනේ generate image කියලා. generate image කියලා ගහලා ඔයාලට කැමති prompt එක දෙන්න මෙතන. මම නිකන් මේ විදිහට prompt එකක් දෙනවා. මේ විදිහට prompt එකක් දෙනවා මම. අපි බලමු මොන වගේ image එකක්ද හැදිලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට image එක හැදිලා තිබ්බා. ඉතින් මම දුන්න ශ්‍රී ලංකා main කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් ඇත්ත වගේමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ image generate කරගන්න පුළුවන්. ඉතින් මම පොඩි prompt එකක් විතරයි දුන්නේ. ඔයාලට ලස්සන image මේකේ හදාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ඉතින් අපි මේකට තව prompt එකක් දීලා බලමු. හරි ඉතින් මම මේ වගේ තව prompt එකක් දෙන්නම්. මෙතන මුලටම ඔයාලා generate image කියලා අනිවාර්යෙන් ගහගන්න. මේ විදිහට අපි මේක දීලා බලමු මොකක්ද අපිට ජෙනරේට් වෙලා ඉන්නේ කියලා. අපි බලමු. ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ image එකක් තමයි ජෙනරේට් වෙන්නේ. ඉතින් ලස්සනට ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් සුපිරියක් තමයි. ඔයාලත් මේක try කරලා බලන්න. ඉතින් ඔයාලට ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන් මේක ඉස්සරහට එයි. බය වෙන්න එපා. ඉතින් අපි මේක ගැන තවත් ඉස්සරහට වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. notification bell එක click කරලා එකත් all press දාලා තියන්න. ඉතින් අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.